සුබදවසක් ඉතින් මගේ යාළුවෝ හැමෝටම. ඔන්න අදම මම අරගෙන ආවා ඔයාගේ WhatsApp එක තාමත් දන්නේ නැති secret රහස් දෙකක්. හරි ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයා තාමත් මම subscribe කරලා නැත්නම් දැන්ම ගිහින් subscribe කරන්න. ඒකම තියෙන bell icon එක click කළොත් මම වීඩියෝ දාපු ගමන් වීඩියෝ එකේ notification ඔයාගේ phone එකටම ගෙන ගන්න පුළුවන්. හරි ඉතින් වැඩි කතා බහ නැතුව අපි යමු වීඩියෝ එකට. හරියාලනේ ඔයාලා ඉස්සෙල්ලම ගන්න ඕනාලගේ හෝම් ස්ක්‍රීන් එක ටච් කරගෙන ඉන්න ඕන. හරි ඉතින් මම මෙන්න මේ විදිහට මගේ හෝම් ස්ක්‍රීන් එක ටච් කරගෙන ඉන්නවා. හරියටම හෝම් ස්ක්‍රීන් ටච් කරාට පස්සේ යාළුවනේ මෙන්න මෙතන මේ පැත්තේ වෝල්පේපර්ස් පෙන්වනවා යාළුවනේ. ඊළඟට මෙතන විඩ්ජෙට්ස් කියලා එකක් පෙන්වනවා. ඉතින් යාළුවනේ මෙතන හෝම් ස්ක්‍රීන් සෙටින් කියලා පෙන්වනවා. හරි ඉතින් යාළුවා මෙතනින් විඩ්ජෙට්ස් කියන මේ කුඩේ යාළුවනේ එකපාරට ටච් කරනවා. හරිම ටච් කරාට පස්සේ යාළුවනේ මෙන්න මෙයාගේ ඉන්ටර්ෆේස් එක තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් යාළුවනේ මෙන්න මෙතන යටම තියෙන WhatsApp කියලා. ඉතින් යාළුවා අන්න ඒක එකපාරට ටච් කරන්න. හරි ඉතින් යාළුවනේ ඊට පස්සේ මෙන්න මෙතන WhatsApp කියලා මෙතන එකක් තියෙනවා. ඊළඟට මෙතන WhatsApp කියලා එකක් තියෙනවා. ඉතින් යාළුවනේ මෙන්න මෙතනත් එකක් තියෙනවා. ඉතින් ඔයාලා මෙන්න මෙතන එක ඔබාගෙන ඉන්න ඕනේ යාළුවනේ. හරි ඉතින් දැන් මම මෙන්න විදිහට ඔබාගෙන ඉන්නවා. හරි ඒක ඔබාගෙන හිටිය පස්සේ යාළුවනේ ඔයාලා මෙන්න මේ වගේ හෝම් ස්ක්‍රීන් එකට ඔයාලගේ හෝම් ස්ක්‍රීන් එකට එනවා. හරි ඉතින් යාළුවනේ ඊට පස්සේ ඔයාලා මේක මෙහෙම අතාරින්න යාළුවනේ. හරි යාළුවනේ. ඒක අතාරින්න යාළුවනේ මෙතෙන් යාළුවනේ ඔයාලගේ WhatsApp එකේ ඔයාලා තාම බලපු නැති සීන් කරපු නැති මැසේජ් ටික යාළුවනේ මෙතනින් බලා ගන්න පුළුවන් වෙනවා. හරි යාළුවනේ. ඉතින් යාළුවනේ දැන් ඔයාලට සමහරක් වෙලාවට ෂුවර් නැතුව ඇති දැන් මේක වැඩ කරන්නේ නැති කියලා. හරි යාළුවනේ ඒකම මම පෙන්නන්නේ යාළුවනේ මේ WhatsApp එකට පොඩ්ඩක් යනවා. හරි WhatsApp එක ඊට පස්සේ යාළුවනේ මෙතන අවුස් කියන මේ හැකියි කියන යාළුවා මගේ මැසේජ් එකක් එන්න තියෙනවා. ඉතින් යාළුවනේ අතනින් මට බලා ගන්න පුළුවන් වෙනවා යාළුවනේ මට මැසේජ් මේවා කියුවා. එක්කෙනාට බලා ගන්න යාළුවනේ මම ඒක කියුවද නැද්ද කියලා. ඉතින් යාළුවනේ අන්න ඒ විදිහට යාළුවනේ අපිට මේ අපි මැසේජ් කියුවද නැද්ද කියන එක හොයාගන්න පුළුවන්. හරි ඉතින් යාළුවනේ දැන් තවත් එක ට්‍රික් එකක් මම කියලා දෙන්නම්. හරි ඉතින් යාළුවනේ පාර යමු මේක WhatsApp එකට ආවට පස්සේ යාළුවනේ මෙතන උඩ යාළුවනේ ඔයාලට සර්ච් අයිකන් එකක් පේනවා. ඉතින් යාළුවනේ අන්න ඒ සර්ච් අයිකන් එක ඔබලා යාළුවනේ දැන් ඔයාලා ගන්නවා ඔයාලට මැසේජ් ආපු කන්ටැක්ට්ස් තියෙන්නේ. ඉතින් යාළුවනේ ඒ කන්ටැක්ට්ස් වල ඔයා දාපු නේම් එක හරියටම ටයිප් කරන්න ඕනේ. ඉතින් යාළුවනේ මෙතන හවුස් කියලා මම මේ ටයිප් කරලා තියෙන අයිස් ඉතින් යාළුවනේ ඒකම යාළුවනේ මම මෙන්න මෙතන ඒ විදියටම ටයිප් කරනවා. යාළුවනේ ඒ විදියට ටයිප් කරලා පස්සේ යාළුවනේ අපි එතනින් පල්ලෙහාට ස්ක්‍රීන් එක පල්ලෙහාට යනකොට යාළුවනේ මට ඒක මැසේජ් යාළුවනේ ඔක්කොම බලා ගන්න පුළුවන් වෙනවා. හරි යාළුවනේ මෙන්න මේ විදියට දෙවන ක්‍රමය අපිට මේ කරගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේක ඕනම ෆෝන් එකක